ආදරය කරන කෙනෙක් ජීවිතෙන් සමුගන්නා මොහොත ඇත්තටම හරිම සංවේදී වගේම අභියෝගාත්මක කාලයක්. ඉතින් අපි අද මේ කතා කරන්න යන්නේ ඒ වගේ දුෂ්කර මොහොතකදී බෞද්ධ අවමංගල්‍යයක් ගෞරවණීයව සහ සංසුන්ව සැලසුම් කරගන්න උදව්වක් වෙන සරල මඟ පෙන්වීමක් ගැනයි. අපි මෙතනදී වැඩියම අවධානය යොමු කරන්නේ අනවශ්‍ය චාරිත්‍ර වාරිත්‍රවලට වඩා සාමයට, ගෞරවයට සහ කෘතඥතාවයට මුල් තැන දෙන විදිහ ගැනයි. මේ වගේ වෙලාවකදී එක එක අය කියන දේවල් නොයෙකුත් මිත්‍යා විශ්වාස නිසා හිතට ලොකු පීඩනයක්, ව්‍යාකූල බවක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මේ කියනවා වගේ සමහර වෙලාවට වැරදි පුද්ගලයන්ගේ ග්‍රහණයටත් නතු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ බය සහ අවිශ්වාසය පැත්තකින් තියලා බුදුදහමට එකඟව අව්‍යාජ සහ අර්ථවත් විදිහට අවසන් ගෞරවය දක්වන්නේ කොහොමද කියන එකයි අපි මේ විග්‍රහයෙන් පැහැදිලි කරන්නේ. හරි. එහෙනම් අපි බලමු මේ ගමන යන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කතා කරනවා සරල සහ ගෞරවනීය විදිහට මේ කටයුත්තට මුහුණ දෙන හැටි. ඊළඟට රෝගාතුරව ඉන්න ආදරණීයෙක්ට සහයෝගය දෙන හැටි, ඒ වගේම අවසන් මොහොතේදී කළ යුතු දේ, මරණය සිදු වුණාට පස්සේ කටයුතු කරන විදිය සහ අවසානයේදී ගෞරවාන්විත අවමංගල්‍යයක් සැලසුම් කරන්නේ කොහොමද කියන එකත් අපි කතා කරනවා. බෞද්ධ ඉගැන්වීම් වල හරය ගත්තොත් ඒක තමයි සරල බව. මරණයෙන් පස්සේ ශරීරය කියන්නේ ස්වභාව ධර්මයට එකතු වෙන පදාර්ථයක් විතරයි. හැබැයි ඒ ශරීරයට ගෞරවයෙන් සැලකීම, ඒ පුද්ගලයා ජීවත්ව ඉද්දී අපිට ලබා දුන්න ආදරය, කරුණාව වෙනුවෙන් අපි දක්වන කෘතඥතාවයේ හරිම ප්‍රබල ප්‍රකාශනයක්. ඒක චාරිත්‍රයකට එහා ගිය හදවතින්ම කරන දෙයක්. දැන් අපි කතා කරන්නේ සමහර විට මේ මුළු ක්‍රියාවලියේම තියෙන වැදගත්මත් සංවේදීම කොටස ගැන. ඒ තමයි මරණයට සූදානම් වෙන කෙනෙක්ගේ හිත සංසුන්ව ධනාත්මකව තියාගන්න උදව් කරන එක. ඇත්තටම ඒක තමයි ඒ කෙනාට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග. හොඳයි. එහෙනම් මේකට උදව් වෙන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම 4ක් තියෙනවා. පළවෙනි එක තමයි උදව් කරන කෙනා විදිහට තමන්ගේ හිත සංසුන් කරගන්න එක. මොකද අපේ හිතේ තියෙන කලබලය ඒ කෙනාට දැනෙනවා. දෙවනුව අපි හැමෝම හොඳින් ඉදී ඔයාගේ හිතේ නිදහස් කරගන්න වගේ වචන වලින් එයාව සනසවන එක. තුන්වෙනුව ඒ කෙනා ජීවිතේ කරපු හොඳ දේවල් පින්කම් ආදරෙන් මතක් කරලා දීමෙන් හිතේ සතුටක්, කුසල් සිතිවිල්ලක් ඇති කරන්න පුළුවන්. අවසාන වශයෙන් මෛත්‍රිය පැතිරවීම. අපි ඒ ගැන තව ටිකක් බලමු. මෙත්තා. එහෙමත් නැත්නම් මෛත්‍රිය කියන්නේ හිතාගන්න බැරි තරම් සරල. ඒත් ඒ වගේම ප්‍රබල දෙයක්. රෝගී පුද්ගලයාලගෙන් සම්සුන්ව ඉඳගෙන හිතෙන් ඔබ සුවපත් වේවා, සතුටින් වේවා, ඔබේ සියලු දුක් නිවේවා කියලා මෙනෙහි කරන්න. මේ කරුණාවන්ත සිතුවිලි ඒ පුද්ගලයා වටා පැතිරිලා ඔවුන්ගේ මනසට පුදුමාකාර සහනයක් ගෙනෙන්න පුරුවන්. තවත් අපිට කරන්න පුළුවන් සරල දේවල් ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට රෝගියා නිතර වන්දනාමාන කරපු බුදු පිළිමයක් ඇඳාසලින් තැබීමෙන් එයාලගේ හිතට ශ්‍රද්ධාව වැඩෙන අරමුණක් ලැබෙනවා. ඒ වගේම සංසුන් හඩින් පිරිත් සජ්ජායනය කිරීම හෝ පඩිගත කළ පිරිතක් සෙමින් වාදනය කිරීමෙන් පරිසරයම සමකාමී වෙනවා. දරුවන් හෝ පවුලේ වගකීම් ගැන හිතේ බරක් තියෙනවා නම් ඒ දේවල් ගැන කරදර වෙන්න එපා, අපි බලාගන්නම් කියලා සහතිකයක් දීමත් හරිම වැදගත්. හොඳයි. දැන් අපි බලමු මේ අවසන් මොහොතටම ආසන්න වෙද්දී මොකද වෙන්නේ කියලා. මරණයට ආසන්න මොහොතේදී ශාරීරික ස්වභාවික වෙනස්කම්, එහෙමත් නැත්නම් මරණාසන්න ලක්ෂණ මතුවෙන්න පුළුවන්. මේ වෙලාවේදී උදව් කරන කෙනාගේ වැදගත්ම කාර්යය තමයි කලබල නොවි රෝගියාගේ හිතේ තියෙන තෙරුවන් කෙරෙහි තියෙන විශ්වාසය, ශ්‍රද්ධාව තවත් ශක්තිමත් කරන්න උපකාරී වෙන්නේ එක. මේක ඇත්තටම හරිම සංවේදී කාරණයක්. අපේ දුක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. ඒත් ඒ අවසන් මොහොතේදී අපි අධිකව හඬා වැළපුණොත් ඒක මිය යන කෙනාගේ හිතත් කලබල කරන්න හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපේ ශෝකය මොහොතකට පාලනය කරගෙන සංසුන් ශක්තිමත් නිර්කායෝජනය ලබා දීම තමයි අපි ඒ කෙනාට කරන ලොකුම ආදරය. හරි. මරණය සිද්ධ වුණාට පස්සේ අපේ අවධානය යොමු වෙන්න ඕනේ මොනවටද? අර්ථවත් සහ ගෞරවනීය ක්‍රියාකාරකම් වලට. සමාජයේ තියෙන බය මත පදනම් වූ මිත්‍යා විශ්වාස වලින් මිදිලා ඇත්තටම වැදගත් දේ මොනවද කියලා අපි දැන් බලමු. ධම්මපදයේ එන මේ ගාථාවෙන් අපිට හරිම ලස්සනට මතක් කරනවා ශරීරයේ තියෙන අනිත්‍ය ස්වභාවය. මේක මෙනෙහි කරනකොට අපිට පුළුවන් වෙනවා ශරීරයට ගෞරවයෙන් සලකන ගමම්ම ඒකට අනවශ්‍ය විදියට ඇලිලා ඉන්නේ නැතුව යථාර්ථය අවබෝධ කරගන්න. මෙන්න බලන්න හරිම පැහැදිලි උදාහරණයක්. පවුලේ කෙනෙක් එකතු වෙලා මෘතදේහය පිරිසිදු කරලා අන්දවන්න එක ආදරේ සහ සැලකිල්ල පෙන්වන අවසන් ක්‍රියාවක්. ඒක හරිම අර්ථවත්. හැබැයි මිනිපෙට්ටිය වහනකොට පිටිපස්සේ හැරෙන්න එක වගේ දේවල් ගෞරවය නිසා කරන දේවල් නෙවෙයි, බය සහ මිත්‍යාව නිසා ඇති වුණු දේවල්. ඉතින් බියනු කරන චාරිත්‍ර වෙනුවට ආදරයෙන් සහ අවබෝධයෙන් කරන දේවල් තෝරා ගැනීමයි වැදගත්.
හොඳයි. එහෙනම් අවසාන වශයෙන් අපි කතා කරමු ගෞරවාන්විත අවමංගල්‍ය උත්සවයක් සැලසුම් කරන්නේ කොහොමද කියලා. මෙතනදී බෞද්ධ දර්ශනයට අනුව වැදගත් වෙන්නේ ප්‍රකාශවත් අධික වියදම්වත් නෙවෙයි, සරලකම, ගැඹීරත්වය සහ අවංක චේතනාවයි. මෙන්න හරිම වටින අර්ථවත් යෝජනාවක්. ලොකු වියදම් දරලා කරන උත්සව වෙනුවට ඒ මුදල් මියගිය කෙනාගේ නමින් අසරණ කෙනෙක්ට උදව්මක් විදියට රෝහලකට පාසලකට හෝ පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කරන්න පුළුවන්. ඇත්තටම ඒක තමයි මියගිය කෙනාට පින් අනුමෝදන් කරන්න පුළුවන් හොඳම විදිහක්. අවමංගල්‍ය තියෙන තැන සංසුන් ගෞරවනීය පරිසරයක් හදන්න ලොකු දේවල් ඕන නෑ. බලන්න මේ වගේ සරල දේවල් ටිකක් ඇති. බුදු පිළිමයක්, මියගේ කෙනාගේ පින්තූරයක්, නැවුම් මල් වගේ සරල දේවල් කීපයකින් චාම් පූජාසනයක් සකස් කරගන්න පුළුවන්. මේ දර්ශනයේ පේනව වගේම තමයි. චාම් සරල පූජාසනයකින් වුණත් අපිට පුළුවන් හරිම ගෞරවාන්විත සංසුන් පරිසරයක් මවන්න. වැදගත් වෙන්නේ බාහිර අලංකාරණයට වඩා අපේ හිතේ තියෙන ගෞරවය සහ සිහිපත් කිරීමයි. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරෙනව නේද? බෞද්ධ අවමංගල්‍යක ඇත්තම හරය චාරිත්‍ර වාරිත්‍ර නෙවෙයි, අපේ හිතේ තියෙන අවංක චේතනාව කියන එක. අනවශ්‍ය දේවල් අතහැරලා හදවතින් මෙන කරුණාව, ආදරය සහ කෘතඥතාවයට මුල් තැන දෙනකොට ඒ අවසන් සමුගැනීම ඒ පුද්ගලයාට කරන උත්තරීතරම ගෞරවය බවට පත් වෙන්නේ නැද්ද?